හයි ඔන්න අදාරගෙන ආවේ අමු ගස්ලබු ගෙඩියක් උයා ගන්න රෙසිපි එකක්. එන්නකො මේක හදාගන්න. මුලින්ම මේ වගේ අමු ගස්ලබු ගෙඩියක් අරගෙන ඒකේ පොතු ටික අයින් කරගන්න ඕන. පොතු අයින් කරගත්ත ගස්ලබු ගෙඩිය දැන් මේ විදිහට කපා ගන්න ඕන. පොතු අයින් කරලා හොදලා මේක කපා ගන්න ගත්තොත් නම් ගස්ලබු කිරිත් එක්ක මේක ලෙස්සනවා. ඒ හින්දා කපා ගන්න ටිකක් අමාරු වෙනවා. ඒ හින්දා මම නම් මේ වගේ කපාගෙන ඊට පස්සේ තමයි හොදගන්නේ. වගේ කෑලි වලට ඔක්කොම කපා ගන්න ඕන. මේ තියෙන්නේ මේ වගේ කෑලි වලට කපලා පිරිසිදු කරගෙන ආපු ගස්ලබු ටික. ඊළඟට යමු අපි මේක උයා ගන්න. ඒකෙදි මම ඇතිලියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. තෙල් එක හොඳට රත් වුණාම අබ තේ හැඳක් එකතු කරනවා. අබ ටික හොඳට පුපුරනකොට පොඩිවට කපාගත්ත සුදු ලුණු ටිකක් දාලා ඒ ටික හොඳට කලවම් කරගන්න ඕන. දැන් මේකට රම්පේ කරපිංචා අමු මිරිස් පීලුණු ටික එකතු කරගන්නවා. කුරුදු පොතේ උළුහාලුත් එකතු කරගන්නවා. ඊළඟට මිරිස් කුඩු තේ හැන්දයි කහ කුඩු තේ හැඳි කාලකුයි අමු තුන පහ වලින් තේ හැන්දකුයි එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. මේ වෙලාවට ලිපේ ගින්දර හොඳටම අඩු කරලා තියාගන්න ඕන. නැත්නම් මිරිස් තුන පහ කරවෙන්න බලනවා. මේ වෙලාවට අර කපාගත්ත ගස්ලබු ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕන. ඒ ටික හොඳට කලවම් වුණාම මම දිය කිරි එකතු කරගන්නවා. ඒත් එක්කම මම ලුණුත් දාගන්නවා. දිය කිරි ටික එකතු කරගෙන හොඳට කලවම් කරලා වහලා මේ ටික අඩු ගින්දරේ තැම්බෙන්න දෙන්න ඕන. සාමාන්‍යයෙන් ගස්ලබු කියන්නේ ඉදෙන්න ටිකක් වෙලා යන දෙයක් හින්දා තමයි මුලින් දිය කිරෙන් තැම්බෙන්න දෙන්නේ. ඔන්න දැන් පේනවනේ දිය කිරි ගතිය අඩු වෙලා හොඳට මේක තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවට පුළුවන් අපිට මිටි කිරි එකතු කරගන්න. මේක ආයෙත් හොඳට කලවම් කරලා විනාඩි 10ක් විතර තියාගන්න ඕන. මේ තියෙන විනාඩි 10කට විතර පස්සේ මේ වෙලාවට මම ලිප ඕෆ් කරගන්නවා. මේ විදිහට තමයි ඉතින් අමු ගස්ලබු කරි එකක් හදාගන්නේ. ඇත්තටම ඉතින් මේක වැඩි වැඩ නැති ලේසියෙන් හදාගන්න පුළුවන් කෑම. දාම ඉදවලා ගස්ලබු කනවට වඩා මේ වගේ වෙනසක් කරන එකත් හොඳයිනේ නේද? අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරලා වීඩියෝ එකට ලයික් කරලා අපේ channel එක subscribe කරගෙන යන්න. මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ඔයාලට සුබ දවසක්.